අධිරුධිර පීඩනය. එහෙම නැත්නම් ප්‍රෙෂර් එක තියෙන රෝගියෙකුට තම පීඩනය පාලනය කර ගැනීම සඳහා අනුගමනය කරන්න පුළුවන් හොඳම ආහාර සැලැස්මක් තමයි ඩෑෂ් කියන ආහාර රටාව. මේ ආහාර රටාවට අනුව රෝගියෙකු අනිවාර්යෙන්ම තමන්ගේ ආහාරයට එකතු කරගන්න ඕන සහ සීමා කළ යුතු ආහාර වර්ග කීපයක්ම තියෙනවා. ඒකෙදී වැඩි අවධානයක් යොමු වෙන්නේ රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වෙන පොටෑසියම්, මැග්නීසියම් සහ කැල්සියම් බහුල ආහාරවලටයි. ඒ විදිහට වැඩිපුර ආහාරයට ගන්න ඕන ආහාර තමයි මේ. අංක 1 පළතුරු, කෙසෙල්, අලිගැට පේර, දොඩම්, දෙලුම් සහ බෙරි වර්ග. මේවායේ පොටෑසියම් බහුලයි සහ රුධිර පීඩනය අඩු කරනවා. අංක 2 එළවලු, නිවිති වැනි තද කොළ පැහැති පලා වර්ග, බ්‍රොකොලි, කැරට්, තක්කාලි සහ බීට්රූට්. මේවා පොටෑසියම් සහ මැග්නීසියම් සපයමින් රුධිර වාහිනී ලිහිල් කරනවා. අංක 3 සම්පූර්ණ ධාන්‍ය, ඕට්ස්, දුඹුරු සහල් සහ සම්පූර්ණ තිරිඟු පාන්. මේවා තන්තු සපයමින් හෘද සෞඛ්‍යයට හිතකර බවක් ඇති කරනවා. අංක 4 ලීන් ප්‍රෝටීන්, සැමන් වැනි ඔමේගා 3 බහුල මාළු, හම ඉවත් කළ කුකුල් මස්, බෝංචි සහ පරිප්පු. මේවා සෞඛ්‍ය සම්පන්න ප්‍රෝටීන් සහ මේදය සපයනවා. අංක 5 මේදය අඩු කිරි නිෂ්පාදන, මේදය ඉවත් කළ යෝගට් සහ මේදය අඩු කිරි. මේවා කැල්සියම් සහ ප්‍රෝටීන් සපයනවා. අංක 6 ඇට වර්ග හෝ බීජ, ආමන්ඩ්, වෝල්නට්ස්, ෆ්ලැක්සීඩ් සහ සූරියකාන්ත ඇට. මේවායේ මැග්නීසියම්, පොටෑසියම් සහ සෞඛ්‍ය සම්පන්න මේද අඩංගුයි. සීමා කළ යුතු හෝ සම්පූර්ණයෙන්ම වළක්වා ගත යුතු ආහාර තමයි මේ. අංක 1 ලුණු. ලුණු එහෙම නැත්නම් සෝඩියම් කියන්නේ රුධිර පීඩනය ඉහළ නංවන ප්‍රධාන සාධකයක්. දිනකට මිලිග්‍රෑම් 1500ත් 2300ත් අතර ප්‍රමාණයකට ලුණු භාවිතය සීමා කරන්න. අංක 2 සකස් කළ හෝ ටින් කළ ආහාර. ටින් කළ සුප්, ක්ෂණික ආහාර, සෝස් වර්ග හෝ ශීත කළ ආහාර වැනි ආහාරවල ලුණු අධික ලෙස අඩංගු වෙනවා. අංක 3 සීනි සහ සීනි සහිත බීම. අධික සීනි බර වැඩිවීමට සහ රුධිර පීඩනයට අහිතකර ලෙස බලපානවා. අංක 4 තෙල් සහිත රතු මාංශ. සත්ව මේදය නොහොත් සැචුරේටඩ් මේදය අධික බැවින් හෘද රෝග අවදානම වැඩි කරනවා. අංක 5 මත්පැන්. ඍජුවම රුධිර පීඩනය ඉහළ නංවන්න බලපානවා. ඔයාට නිවසේදීම උයාගන්න හැකියාව තියෙනවා නම් ඔයාටම පුළුවන් ආහාර පිසීමේදී ලුණු ප්‍රමාණය පාලනය කරන්න. ඒත් එක්කම ප්‍රෙෂර් අඩු කරන්නට උදව් වෙන අමතර ආහාර විදියට සුදුලුණු, ඉඟුරු, කහ සහ ඔලිව් තෙල් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ ආහාර පාලනය ආරම්භ කරන්නට කලින් ඔයාගේ තත්ත්වය අනුව නිසි ආහාර සැලැස්මක් ලබා ගැනීමට වෛද්‍යවරයෙකු හෝ ලියාපදිංචි පෝෂණ වේදිකයෙකු හමුවීම ඉතා වැදගත් බවත් මතක තියාගන්න. ඔබ තවමත් විවාහ වෙන්නේ නැද්ද? සහකරුවෙක් සහකාරියෙක් සොයනවද? අපගේ දහස් ගණන් යෝජනා අතරින් පැයක් ඇතුළත අප සොයා දෙන්නම්. දැන් මම තන්න 076යි 22යි 02යි 533 හතගැස්ම මංගල සේවය. පොලිසිය අසල නිට්ටඹුව. ඔබ සහකරුවෙක් සහකාරියක් සොයනවද? හදගැස්ම මංගල සේවය පොලිසිය අසල නිට්ටඹුව. ශාඛා කුරුණෑගල, දඹුල්ල.